හසලක ගාමිණී අභීත රණවිරු වගේ ස්මාරකය බැලුවට ඒකේ අතීත කතාව පිළිබඳ දන්නේ නේද? එහෙනම් මේ වීඩියෝ එක ඒ වෙනුවෙන් දිගටම බලන්න. 1991 වූ ජුලි මාස 10 වනදා LTT ත්‍රස්තවාදීන් 5000කටත් ක පිරිසක් එකවර අලිමංකඩ යුද හමුදා කඳවුර වටලා දරුණු ප්‍රහාරයක් එල්ල කළා. ඒ වකට 6 වන ශ්‍රී ලංකා සිංහ රජවෙන්තුට අයත් සෙබළුන් 600ක් පමණ පිරිසක් එම කඳවුරේ රාජකාරිවල නිරත වෙමින් සිටියා. දිනය ජූලි මාස 13 වනදා මධ්‍යම රාත්‍රියේ ත්‍රස්තවාදීන් විසින් පුල්ඩෝසරයකට ඝන යකඩ තහඩු සවිකර පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහස් ගණනක් පුරවා සකස් කරන ලද මරාගෙන මැරෙන සන්නද්ධ පුල්ඩෝසර් රථයක් කඳවුර දෙසට ධාවනය කරවිය. මෙම යුදෝපකරණ රැගත් රථය කඳවුරේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳගෙන කඳවුර තුළට පැමිණියොත් මුළු කඳවුරම විනාශ වී සහෝදර සෙබළුන් සියල්ල මිය යන බව වටහාගත් ගාමිණී කුලරත්න ශනික තීරණයක් ගත්තාය. සතුරු වෙඩි ප්‍රහාර මැදින් අත් බෝම්බ දෙකක් රැගත් ඔහු වේගයෙන් ඉදිරියට ඇදුණු බුල්ඩෝසරේ පිටුපසට ඉහළට නැගුණේ. සන්නද්ධ රථයේ ඇතුළත සිටි සතුරන් ඉලක්ක කර ඔහු අත් බෝම්බ දමා එය පුපුරවා හැරියේය. ඒ සමගම සිදු වූ මහා පිපිරීමෙන් බුල්ඩෝසරයේ ගමන එතනම නතර වූ අතර ගාමිණී කුලරත්න සෙබලා එදා ඒ මොහොතේම ශ්‍රී ලංකා ද්වේෂය වෙනුවෙන් දිවි පිදුවේය. ඔබ දන්නවාද ශ්‍රී ලංකා ඉතිහාසයේ සතුරෙකු හමුවේ පෑ විශිෂ්ටතම වීරත්වය වෙනුවෙන් පිරිනමන ඉහළම හමුදා සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික සෙබලා වූයේ ඔහුයි. අලිමංකඩ පිහිටි මෙම ස්මාරක භූමියේ එදා හසලක ගාමිණී විසින් විනාශ කරන ලද LTT සන්නද්ධ පුල්ඩෝසර් රථයේ නටඹුන් අදටත් ප්‍රදර්ශනයට තබා ඇත. ඔහුගේ ගරු බුහුමනට අභිමානවත් ප්‍රතිමාවක්ද එහි ඉදිකර ඇත. ඔබ යාපනයේ නරඹන්නේ නම් ඔහුට උපහාර දැක්වීමට අමතක කරන්න එපා.